සිනරා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝම දන්න බියකරු චරිතයක් ගැන. ඒ තමයි It. එහෙමත් නැත්නම් Pennywise. අපි Pennywise ෆිල්ම් වලින් දැකලා තියෙනවා. ඒත් ඇත්තටම මේ Pennywise කියන්නේ කවුද? එයා කොයින්දන් දාවේ? මේ Pennywise ගේ ඔරිජින් එක මොකක්ද කියලා වගේම Pennywise ට තියෙන පවර්ස් ගැන අද අපි කතා කරමු. ඉස්සරුම අපි දැනගන්න ඕන දෙයක් තමයි It කියන්නේ අපේ ඩයිමෙන්ෂන් එකට අයිති කෙනෙක් නෙවෙයි කියන එක. ඌ ඇත්තටම වෙන ඩයිමෙන්ෂන් එකක ජීවියෙක්. නවකතාවේ ඌ හඳුන්වන්නේ It කියලා. ඇත්තටම කිව්වොත් මේක ස්ටෙෆන් කින්ගේ යුනිවර්ස් එකේ කොටසක්. මේ විශ්වයේ ඉන්නවා ගාන් කියලා හඳුන්වන මහා නිර්මාතෘවරයෙක්. එහෙමත් නැත්නම් ගෝඩ් කෙනෙක්. මේ ගාන්ගේ ප්‍රධාන දරුවන් දෙන්නෙක් ලෙසයි Pennywise සහ Matron the Turtles හඳුන්වන්නේ. Matron තමන්ගේ වමනෙන් මේ විශ්වය නිර්මාණය කළ බවට විශ්වාස කරනවා. ඉතින් මේ යුනිවර්ස් එක මැක්‍රෝස් කියලා හඳුන්වනවා. ඉතින් Pennywise සහ Matron දෙන්නා හරියටම කාසියක දෙපැත්ත වගේ. ගාන්ගේ විශ්වය නිර්මාණය කළාට පස්සේ අපේ විශ්වයයි මැක්‍රෝස් එකයි අතරේ අමුතු අඳුරු අවකාශයක් ඇති වුණා. මේකට කියන්නේ Todash Darkness කියලා. මේක තමයි Itගේ සැබෑම නිජබිම. It කියන්නේ මේ Todash Darkness එකේ ඉන්න පිහිසුණු ජීවියෙක්. ඉතින් මේ Pennywise ගේ ඇත්ත ස්වරූපය තමයි Deathlights කියන්නේ. මේවා තාරකාවලටත් වඩා පැරණි සදාකාලික බලයන්. මේක දිහා බලන ගොඩක් කට්ටිය එතනම මිය යනවා. මොකද මේ බලය මිනිස් මනසට දරා ගන්න බැරි නිසා. නමුත් ලූසර් ක්ලබ් එකේ අයට කිසිම අවුලක් වුණේ නැත්තේ ඒගොල්ලෝ තමන්ගේ බය පරාජය කරපු නිසා සහ මිත්‍රත්වයේ බලය නිසායි. මේ Todash Darkness එකේ ඉන්න ජීවීන් විශ්වය ආක්‍රමණය කරන එක නවත්තන්න ගාන් විසින් ඩාර්ක් ටවර් එක ගොඩනගලා ඒකේ ආරක්ෂාවට බලවත් ජීවීන්ව පත් කරනවා. Matron the Turtles කියන්නේ ඒ ආරක්ෂකයන්ගෙන් කෙනෙක්. ඒ කියන්නේ It කියන්නේ නිකන් ක්ලවුන් කෙනෙක් නෙමෙයි. විශ්වය හා කාලයේ ආරම්භයට කලින් ඉඳපු ජීවියෙක්. It මේ මැක්‍රෝස් එකේ ඉඳන් අපේ පෘථිවියට ආවේ අවුරුදු බිලියන ගණනකට කලින්. උගේ යානය වගේ දෙයක් ඩේරි නගරයට කඩා වැටීමෙන් තමයි It මේ නගරයට ස්ථීරව මුල් බැසගත්තේ. ඩේරි කියන්නේ Itගේ බලය මේ ලෝකේ මුල් බැසගත් ස්ථානයක් විතරයි. It ඩේරි නගරයට කඩන් වැටුණා පස්සේ මුලින්ම උට මොන දුන්නේ එතන හිටපු ඇමරිකානු ස්වදේශික ගෝත්‍රිකයන්. ස්ටෙෆන් කින්ගේ නවකතාවේ සඳහන් වෙන විදිහට මේ පුරාණ ස්වදේශිකයන්ට Itගේ සැබෑ ස්වභාවය ගැන විශාල දැනුමක් තිබුණා. ඔවුන් පුරාණ චාරිත්‍රයක් කළා. Itගේ සැබෑ ස්වරූපය එනම් මැක්‍රෝස් සහ Deathlights ගැන දර්ශන ලබා ගන්න ඔවුන්ට මේ චාරිත්‍රයෙන් හැකි වුණා. මේ චාරිත්‍ර වලින් ඔවුන් බලාපොරොත්තු වුණේ It පරාජය කරන්න අවශ්‍ය මූලික දැනුම ලබා ගැනීමයි. හැබැයි චිත්‍රපටවල කතාව ටිකක් වෙනස් වෙනවා. එහිදී මිකී හැල්ලන් දැනගන්නවා පුරාණ ගෝත්‍රයක් It උගුලකට හසු කරගන්න උත්සාහ කරලා තියෙනවා කියලා. ඒ සඳහා පූජනීය භාජනයක් භාවිතා කරලා තියෙනවා කියලාත් ඔහු දැනගන්නවා. නමුත් අවසනාවට වගේ ඒ උත්සාහය අසාර්ථක වෙලා ඒ ගෝත්‍රයම විනාශ වෙලා ගියා. ඒ වගේම It Welcome to Derry TV series එකේ පළවෙනි සීසන් එකේ 4 වෙනි එපිසෝඩ් එකෙන් Itගේ ඔරිජින් ස්ටෝරි එක ටිකක් වෙනස් විදිහට අපිට බලා ගන්න පුළුවන් වුණා. උදාහරණයක් විදිහට Itගේ පැමිණීම ගත්තොත් Itව තාරකාවක හිර කරලා පෘථිවියට එව බවක් එහිදී සඳහන් වුණා. ඉතින් මේ ස්වදේශිකයන් Itව සිර කළා එවපු මේ තාරකාවේ කොටසක් යූස් කරලා වෙපන් එකක් නිර්මාණය කළා. මේ ආයුධයේ හින්දා ඔවුන්ට පරම්පරා ගණනාවක් Itගෙන් බලපෑමක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වුණා. හැබැයි කාලයත් එක්ක Itගේ බලය වැඩි වෙනවත් එක්ක එක වෙපන් එකකින් ඔවුන්ට ආරක්ෂාවක් නැති වෙනවා. මේ ස්වදේශිකයන් පස්සේ It පෘථිවියට ආපු තාරකාවේ කොටස් යූස් කරලා It ඩේරි නගරයේ අවට ඝන කැලෑ ප්‍රදේශයකට කොටු කරන්න සමත් වුණා. ඉතින් කිසිම කෙනෙකුට It සම්පූර්ණයෙන්ම ස්ථීරවම හිර කිරීමට නොහැකි වුණ මේ විශ්වීය යක්ෂයා පරාජය කරන්න අවශ්‍ය ගැඹුරු රහස් සහ දැනුම තිබුණේ ඔවුන්ටයි. ඒ දැනුම තමයි ලූසර් ක්ලබ් එකට පස්සේ උපකාරී වෙන්නේ. දැන් අපි කතා කරමු ඇයි Pennywise හැම අවුරුදු 27කට සැරයක් විතරක්ම එළියට එන්නේ? ඇයි එයාගේ දඩේම අවුරුදු 27කට සැරයක් විතරක්ම කරන්නේ? It කියන්නේ මැක්‍රෝස් එකේ බලවේගයක් නිසා අපේ විශ්වයේ නීති උට නිරන්තරයෙන්ම බලපානවා. පෘථිවිය කියන්නේ Itගේ සැබෑ නිජබිම නෙවෙයි. ඒ නිසා ඌට මේ මානය තුල ශක්තිමත්ව ඉන්න ශක්තිය රැස් කරගන්න ටික කාලයක් නිදා ගන්න සිද්ධ වෙනවා. මේ විවේක කාලය තමයි හරියටම අවුරුදු 27ක චක්‍රය වෙන්නේ.
මේ කාලේ ඇතුළත ඌ ඩේරි නගරයේ යට ගැවරු නින්දකට යනවා. නින්දෙන් අවදි වුණාට පස්සේ ඌට අවශ්‍ය වෙන්නේ ළමයින්ගේ බීතිය කෑමකට අරගෙන තමන්ගේ බලය අලුත් කරගන්නයි. ඌ අවුරුද්දක් වගේ කාලයක් දඩයම් කරලා ආයෙත් අවුරුදු 107ක් යනකම් නිදා ගන්නවා. මේක තමයි ඩේරි නගරයේ ශාපේ නීතිය. ඒ වගේම ඉට්ට නිරන්තරයෙන්ම ඉන්න වෙන්නේ ඩේරි නගරයේ සීමාව ඇතුලේ. මොකද උගේ යානය කඩා වැටුනේ එතනට නිසා. උගේ බලය මුල් බැසගෙන තියෙන්නේ ඩේරි නගරයේ සීමාව තුලයි. ඩේරි නගරයෙන් පිටත උට බලයක් නැහැ. ඉක් කියන්නේ මැක්‍රෝස් යුනිවර්ස් එකේ ජීවියෙක් නිසා ඌට අපිට හිතාගන්නවත් බැරි බලයන් ගොඩක් තියෙනවා. මේ බලයන් අතරින් ප්‍රධාන එකක් තමයි ෂේප් ෂිෆ්ටිං කියන්නේ. ඉට ඕනම රූපයක් ගන්න පුළුවන්. ඉක්ගේ මේ හැකියාව යූස් කරලා ඩේරි නගරයේ යුගයන්ට අනුව විවිධ ස්වරූපවලට ඉට් වෙනස් වුණා. උන් නිරන්තරයෙන්ම තෝරාගත්තේ ඒ කාලේ පොදුවේ බිය ඇති කළ දේවල්. මුල් කාලේදී නවකතා සඳහන් වෙන විදිහට 1700 ගණන් වල සහ 1800 ගණන් වලදී ඌ අති විශාල පක්ෂියෙක් හෝ ඒ කාලේ ජනප්‍රිය වූ ජනප්‍රවාදවලට අයත් රූප ගත්තා. 1930 ගණන් වලදී ඌ ගත්තේ රූපවාහිනිය හෝ විද්‍යා ප්‍රබන්ධ වලින් ජනප්‍රිය වූ වෙයා වොල්ෆ් කෙනෙක්ගේ මමී කෙනෙක්ගේ හෝ විකාර රූපී ජලජ ජීවියෙකුගේ රූප වගේ දේවල්. 1950 ගණන් වල ඉඳන් මේ කාලය වන විට තමයි පෙනිවයිස් ද ඩාන්සින් ක්ලවුන් කියන රූපයට මාරු වුණේ. ඉතින් පෙනිවයිස්ගේ මේ විකට රූපය නිරන්තරයෙන් තෝරාගන්නේ ඇයි? විකටේ කියන්නේ ළමයින්ට විශ්වාස කරන්න පුළුවන් හොඳම සහ පහසුම රූපයක්. ඒ වගේම විකටේක්ව විශ්වාස කරලා ළඟට ගත්තම ඒ විශ්වාසය කඩලා ඇති කරන දරුණු බීතිය තමයි ඉට අවශ්‍ය වුණේ. ළමයින්ගේ බීතියෙන් පෝෂණය වෙනකොට ඌට තවත් ශක්තිමත් වෙන්න පුළුවන්. වැඩිමහල් කෙනෙක්ව බය කරනවට වඩා කුඩා ළමයි බය කරන එක ලේසි. ඒ හින්දා තමයි ඉට් මේ පෙනිවයිස්ගේ රූපය අරගෙන තියෙන්නේ. ඉට් ගොඩක් බලගත් ජීවියෙක් වුණත් ඌටත් තියෙනවා දුර්වලතා සහ සීමාවන්. මිත්‍රත්වය සහ විශ්වාසය. ඉට්ගේ ලොකුම දුර්වලතාවය තමයි දමා විශ්වාසය සහ සමගිය කියන්නේ. ඉතින් පෙනිවයිස් කියන්නේ සාමාන්‍ය හොල්මනක් නෙමෙයි. ඌ ගාන්ගේ යුනිවර්ස් එකේ තොඩැෂ් ඩාර්ක්නස් එකකින් ආපු දුර්වල ජීවීන්ගේ බලය යූස් කරලා ඒකෙන් පෝෂණය වෙන ජීවියෙක්. ඒ වගේම ඔයා මේ මැක්‍රෝස් සහ ඩිට්ලයිස් ගැන හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.